Hi guys, අපි අද බලමු logo එකක් සහ intro එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් ඕගොල්ලෝ මේ වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න. මේ ජනුස් ටෙක්. හරි යාළුවනේ, අපි අර කලින් කිව්වා වගේ අපි බලමු ඉස්සෙල්ලාම බලමු අපි කොහොමද logo එකක් හදාගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ අපේ Google කියන app එකට. Google කියන app එකට ගියාට පස්සේ අපි සර්ච් කරගන්න ඕනේ logo marker කියලා. logo marker කියලා සර්ච් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට එනවා Canva කියලා එකක්. ඕගොල්ලොන්ට වෙන එකක් ගන්න පුළුවන්. මම ගත්තේ Canva එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට එනවා start design custom logo කියලා. ඒක ක්ලික් කරන්න ඕනේ ඊට පස්සේ. ඒ ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලෝ ටිකක් වෙලා ඉන්න යනවා. හරියට. ඕගොල්ලන්ට දැන් මෙහෙම ඇවිල්ලා ඇති. පස්සේ ඕගොල්ලන්ට එනවා මෙහෙම එක එක logo. ඕගොල්ලෝ මේකෙන් කැමති එකක් ගන්න පුළුවන්. මම ගන්නේ මේක. ඕගොල්ලන්ට ඒක ක්ලික් කරලා ඒක අපි ක්ලික් කරාට පස්සේ එනවා edit කියලා එකක්. ඒ edit එකට ගිහිල්ලා ඒක delete කරලා ඔයාගේ දැන් ඔයාගේ දැන් අපි ගමුකෝ ජනුස් ටෙක් කියලා. ඒ ජනුස් ටෙක් කියන එකේ ටෙක් කියන එක යට දාගන්න පුළුවන්. මම දාගන්න විදියට. ඊට අපිට එනවා යට චූටි කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල වෙනස් කරන්න පුළුවන්. නැත්නම් අපිට මේ වෙන අකුරු එහෙම කරන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති. ඔයගලන්ට ඒක කැමති විදිහට හදාගන්න පුළුවන්. මේක අකුරු වෙනස් කරගන්න පුළුවන්. කියන විදිහ වෙනස් කරගන්න පුළුවන්. ඒ පේනවා මේ යට චූටි එකක්. මේ අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. යටම චූටි එක ඒකත් අර කලින් කියන විදිහට edit කියන තැනින් ගිහලා වෙනස් කරගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ ඒ කියන එකෙන් කලර් එක වෙනස් කරන්නත් පුළුවන්. හරියට. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ හදලා තියෙන එක. ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට නැතුව වෙන එකක් තරම් එහෙම කරන්න. දැන් අපි බලමු කොහොමද intro එකක් හදාගන්නේ කියලා. අපි කලින් විදිහට Google එකට ගිහිල්ලා intro marker කියලා search කරගන්න ඕනේ. intro marker කියලා search කරගන්න ඕනේ. පස්සේ මම නම් ගන්නේ Canva එකමයි. ඕගොල්ලන්ට පුළුවන් ඒකම ගන්න. ඒක ගියාට පස්සේ තියෙනවා create YouTube intro කියලා. අපි ඒක ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරාට පස්සේ කලින් එක වගේ අපිට ටිකක් වෙලා ඉන්න වෙනවා. ඕගොල්ලන්ට මෙතනින් කැමති එකක් ගන්න පුළුවන්. එතන ගොඩාක් ඒවා තියෙනවා. මේ සමහර ඒවා තියෙනවා ඒගොල්ලෝ පර්සනල් හදපු ඒවා අපිට ගන්න බෑ. ගත්තොත් නම් පුළුවන් පර්සනල් හදන්න. මම ගත්තා මෙන්න මේක. ඒකෙත් අපි අර කලින් කිව්ව විදිහට මෙන්න මෙතන යට තියෙනවා. ඒ ටික අපිට ඒවා ක්ලික් කරලා දැන් මෙතන ගේමින් චාන් කියන එක අපිට ඒකත් වෙනස් කරගන්න පුළුවන්. ඒ ක්ලික් කරලා edit කියන තැනට ගිහිල්ලා ක්ලික් කරලා අපිට ඕන එක දාගන්න පුළුවන්. මම මේ වෙලාවේ දාගත්ත ජනුස් ටෙක් කියලා. ඕගොල්ලන්ට ඊට පස්සේ ඔය එතන තියෙන ඕනම එකක් වෙනස් කරගන්න පුළුවන්. ඔය එන විදිය පවා ඕගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන්. මෙතනත් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් තියෙන එක. දාලා best YouTube channel දාගත්තා.
එකක් අපිට ඒ පිච් එක වෙනස් කරගන්න පුළුවන්. ඒකට කරන්න ඕනේ අරගෙන මෙතන ඔයගොල්ලන්ට ඒක ඕන විදියට වෙනස් කරගන්න පුළුවන්. ක්ලික් කරාට පස්සේ අපි යන්න ඕනේ මේ ඒ කියන්නේ ඒකේ ක්ලික් කරන්න එකක් තියෙනවා. ඒ ක්ලික් කරාට පස්සේ අපිට මෙතන ෆොටෝස් අපේ වීඩියෝස් ඒවා මෙතන දාගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ එක වීඩියෝස් එනවා පික්චර්ස් එනවා අපිට සර්ච් කරලා ගන්නත් පුළුවන්. ඒක සර්ච් කරාම මෙතන ඒක ඔයගොල්ලෝ කැමති එක දාගන්න පුළුවන්. හරියන්නේ ඔයගොල්ලන්ට පේනවා දැන් මම හදාගත්ත එක. ඔයගොල්ලෝ ගේම් ගල්ලා ඔයගොල්ලන්ගේ එකක් හදාගන්න. ඊට පස්සේ අතන මේක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ අර මම කලින් කරපු විදිහට. ඒ විදිහටම තමයි කලින් එකත් කරන්නේ. එහෙනම් යාළුවනේ